හලෝ යාළුවනේ ඉතින් කොහමද ඔන්න ඉතින් අදත් වෙනද වගේ මාතර දස්සා අතර මාතර වීඩියෝ ටිකක් ගෙනල්ලා තිනවා. ඔන්න ඉතින් වැඩි කතා නැතුව ඒ වීඩියෝ ටිකක් බලලෙමු. සුපිරි වීඩියෝ ටිකක් subscribe කරලා නැත්නම් දැන් පහළ තියෙන subscribe button එක බලලා subscribe කරන්න like කරන්න ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න යාළුවනේ. එහෙනම් වීඩියෝ ටික බලලෙමු. කෙල්ලෙක් දැක්කම ලයින් එකක් දෙන විදිය මට පොඩ්ඩක් පෙන්නන්න. මම සාමාන්‍යයෙන් කෙල්ලොන්ට ලයින් දෙන්න යන්නේ මම කැතින්ද. ඔයා කවුද මේ කැතයි කියලා කිව්වේ? නෑ මම එහෙම සාමාන්‍ය ලස්සනක් නෑනේ. මම ඉතින් වැඩි ලයින් දෙන්න යන්නේ මම කියන ඔයා ලස්සන කොල්ලෙක් කියලා පිළිගන්නවද? nice. ඔයා කියනවනේ ලස්සනයි නේද? ඒකනේ අනේ මම කියනවා නම් කැත වෙන්නේ කොහොමද නේ? අනිවාර්යෙන්ම ඔයා ලස්සනයි. අනිවාර්යෙන් ලස්සන වෙන්න ඕන. ඇයි ඔයා එහෙම කිව්වේ? නෑ ඔයා මම ලස්සනයි කියලා කිව්වනේ. එහෙමද? හරි ඕකේ දැන් මේ ඔය වගේ ඉන්න මේ කොල්ලගේ නම මොකක්ද? මතීෂා දැන් ගෑල්ලා මේක ඉන්නවද? නෑනේ. උත්තරම. Oh no. ආර ප්‍රශ්නයක් නෙමේක නේද? ගෙවල් කොහෙද? ගෙවල් මාතලේ. මාතලෙන් ගත්තා කියලා අර සින්දුවක් තියෙන්නේ. මාතලේ ලස්සන කෙල්ලෝ ඉන්නට අපිට නෑ. ආර වැඩක් ඒක ඇයි මේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මාතලේ කෙල්ලෝ ලස්සනයි කියන්නේ? කට්ටි කියන ඉතින් මට නම් එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා නෑ මම මාතලේ. කොළඹ ලස්සන කෙල්ලෝ ඉන්නවද? කොළඹ නෑ නේද? කොළඹ ගොඩක් ඉන්න පිටින් ආපු කට්ටිය. ඒ කියන්නේ මොන පළාත කෙල්ලද ලස්සන කියන්නේ මේක හරියන්නේ නෑද? හැම කෙනෙක්ම ලස්සනයි ඉතින් නේද? ලස්සනයි. මාතලේ කෙල්ලෝ ලස්සන ඇති ඉතින් කොළඹ කෙල්ලෝ ලස්සනයි. හොයන කෙල්ලගේ ගතිගුණ පහක් කියන්න තියෙන්න ඕනේ. යා කොයි වගේ වෙන්න ඕනේද කියලා මට නිකන් කියන්න. එහෙම නෑ ඉතින් හොඳ වෙන්න ඕනේ. ආමන්නේ ඉතින් හැමදේම තේරුම් ගන්න. ගෑනු ළමෙක් වුණාමනේ. ඒක තමයි මම නම් හිතන්නේ. මෙහෙමයි කොල්ලෙක් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට කැමති වෙන්නේ ඉස්සෙල්ලාම පිටින් දැකලා. පිටින් දකින්න ඕනේ. Look at this. Somebody come and look at this. Look at this. ලක්ෂණ පහක් මට කියන්න. ලස්සන. මට වැඩිය කොට වෙන්න ඕනේ. අය මං එතනින් එහාට දෙයක් හිතන්නේ නැහැ. ලස්සනයි මට වැඩිය කොට වුණාම ඇති. හොඳට ඕම ඇති කොට වුණොත් නේ. හරි ඕකේ පැටියෝ මේ. ඔයා මේ එහෙම නිකන් කතා කරන්නේ ලස්සන නෑ කියලා ඔයා එහෙන ආතල් කොල්ලේ. ඔව් මං ආතලේ ඉන්නවා. අවුලන්නේ නැහැ ෂේප් එකේ. ෂේප් එකයි පාරයි අයිනෙන් තමයි යන්නේ. අයිනෙන් යන්න. පාර අයිනෙන්. කාටවත් කරදරයක් නැතුව නිමීට යන පාරයි. අයියේ එතන නාන්න පුළුවන්ද? මෙතන හුංගෝ ඉන්නවද හුංගෝ? ඉච්චරයි. අයියේ what මේ ෂුවර් එකට හුංගෝ නෑනේ. මම හුංගොන්ට පොඩ්ඩක් බයයි ඒකයි. උන්ගෙත් යාමල්ලි කොරලියෙක්වත් මෙතන ඉතුරු වෙන්න. ඔක්කොම කිඹුල්ලු කනවා. අයියෝ අයියේ Pull this pipe, pull this pipe, pull this pipe, pull this pipe. Pull this pipe, pull this pipe, pull this pipe, pull this pipe. Pull this pipe, pull this pipe.
මම 70 දුන්නා. කොහමද පොල්ගෙඩිය 70? 35 නෑ මේ ගොඩේ තියෙන පොල්ගෙඩි ගන්න. පොල් 34යි පොල් 34යි පොල් 34යි පොල් 34යි පොල් 34යි ඌනම් සුපිරි වෙලෙන්දෙක් බලමු ඊළඟ එකත් සුපිරියක් වේවි. මාත්‍යෝ 4 දිනකට බයිසිකලේ යන්න බෑනේ. අපි 4 දෙනාම මේ එක බෝඩියේ ඉන්නේ. ඒකයි එක බෝඩි මේ නෙවෙයි. එක ගෙදර සහෝදරයෝ වුණත් 4 දිනකට බයිසිකලේ යන්න බෑ මාත්. සැත්තම කියනස අපි 4 දෙනාම වැඩ කරන්නේ එකම ඔෆිස් එකේ. මාත්‍යට සිංහල තේරෙනවද? එක ඔෆිස් එකේ නෙවෙයි. කොහේ හිටියත් බයිසිකලේ 4 දිනකට යන්න බෑ. කරුණාකරලා රීදුරු බලපත්‍රය ගන්න දඩයක් ලියන්න වෙනවා. කවන්නේ නැස. අපි 4 දෙනා බයිසිකල් 4ක තෙල් ගහගෙන යනවට වඩා මේ දඩේ ගවන එක ලාභයිස. කවන්නේ. නේ. අපි දඩේ ෂෙයා කරන්න ගියමුනේ. ඔව්. කවන්නේ. ටැටූ කියන්නේ කලාවක්. ඒක බ්‍රෑන්ඩ් එකක්. සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ අප්ඩේට් වෙන්න. ටැටූ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එකක් පපුවේ තියෙනවා, පිටේ තියෙනවා, අතේ තියෙනවා. එතකොට කරාබු කීයක් තියෙනවද? කනේ කීයක් තියෙනවද? 5ක් තියෙයි. නහය? නහය එකයි. එතකොට ටැටූ එකක් නිසා ඔයා අහපු නරකම කතාව මොකක්ද? එක්කෙනෙක් මට කිව්වා මං ටැටූ ගහපු නිසා වගේ කියලා. Wait a minute. Who are you? මේ සමාජයේ ඉන්නවා ටැටූ ගහන්න නැති අය ගොඩක් වැරදි කරන. ටැටූ ගැහුවයි කියලා ඔය වගේ දේවල් වලට නම් යොමු වෙන්නේ නැහැ ගොඩක් අය. ටැටූ කියන්නේ කලාවක්. ඒක බ්‍රෑන්ඩ් එකක්. සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ අප්ඩේට් වෙන්න. Oh my god! Wow! සංවරණ ආදර වන්දනාව පූජා ටෝ කියන්නේ කලාවක් යාළුවනේ. එහෙනම් ඉතුරු එකක් බලලෙමු. සුපිරියක් වේවි. තමයි අද කාලේ වුණනම් ගන්න සංසාරයක් නෑ හොඳේ. දෙමෝපියන්ට පුදුම ගින්දරක් දෙන්න. තාත්තා කෙනෙක් විදිහින් මේනේ. අංකල් ආවද බැලුවේ දුවද පුතාද? එන්න මම හොයාගෙන සපෝට් එකක් දෙන්න. අංකල් නෑයේ එහෙම සීන් ගන්නේ මම බැලුවේ අයියේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා. නාගි ඔරම් වටන් අයියේ ගරුද. මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ලාද කියලා. අයියේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ් එනවලකෝ තාම ඇවිල්ලා නෑනේ. තමුසෙට වයර් දෝයි. යකෝ කෙලින් ඉන්න පණ නෑ. ගර්ල්ෆ්‍රෙන්ඩ් එනකන් ඉන්නවා. තමුසෙලා වගේ උන් නිසා තමයි මේ රටේ පොඩි උණු පිස්සු කෙලින්. යකෝ බලහංගෝ මූට තියන නා කිවිස්. එහෙම කියන්න එපා අයියේ. අයියෝ දෙන බලගන්න බෙල්ල කරවල යන්න. වයසක් බලන්න නැතුව. යකෝ පොඩ්ඩක් මම වගේ ඉහෙනෙකට බලලා කතා කරන්න. අයියලු 65 ක හොටලි නෑනේ. හරුට අයියලු. ඔව්. නෑයේ මං තාම බැඳලා නෑනේ. මගේ ඉතින් තාම හිත තරුණයි. මම මේ බොහොම අමාරුයි අංකල් කියන එක නවත්තගෙන. යහන්කෝ බලන්න අංකල් කියලා. අම්මප ගහනවා මැරලා වැටෙන්න මෙතන. එහෙම කතා කරන්න එපා බ්‍රෝ. ගණන් ගන්න දෙයක් නෑ. ඒක අපි මිනිස්සුනේ.
කොහොමද ওই වයසට කෑල්ලක් සෙට් කරගත්තේ කියනවා. බලන්නකෝ දැන් මෙතෙන්ට මේ මෙච්චර කෑලි යන වෙනවා. අපිට සෙට් වෙන්නේ නැහැ නේ. මාර කරුමයක්. Facebook එකෙන් මචං සෙට් කරගත්තේ මේකනේ මගේ account එක. ඔය උඹයා මේ පොඩි කොල්ලෙන්නේ බං මේ ඉන්නේ. තෝක හොඳයි නම් ෆේස් එක කොහොමුණත් කමක් නැහැ බං. අවු වෙනවා නිකම්ම. දැන් බැරි වෙලාවත් එයත් එහෙමත් දන්නේ නැහැ. බොරු ෆොටෝ එකක්ද දන්නේ නැහැ දාගෙන. නෑ. යාගේ ඔරිජිනල් ෆේස් එක දාන්න. කො යකෝ මේ ඉන්දියාවේ අර නිලියක් ඉන්නේ ආශ්චර්ය කියලා. මේ නිලිය මේ. මන් දන්නවා අද මේ සම්මජ්ජාතියට ඔය ඩබලට් නම් මෙතනදී හම්බ වෙන්නේ නැහැ. හරිද? හැබැයි මම දැක්කා අර පැත්තේ මේ ගෑනු කෙනෙක් නිකන් අර ලැඩ් දොරකට පයින් ගැහුවා වගේ ඩයල් එකක් තියෙන ගෑනු කෙනෙක් අර පැත්තේ තනියම කැරකි ඉන්නවා. සමහර විට තමුසෙවත් දන්නේ නැහැ හොයන්නේ. පොඩ්ඩක් ගිහින් බලනකො. හරි මූණ මොකක් වුණා මට කමන්නේ මට උනේ මැරෙන්න ඉස්සෙල් ළමෙක් හදාගන්න. හැබැයි ඉතින් එහෙනම් ඉක්මනට හදාගන්න වෙන්නේ. දැන් ඔය යන විදිහට කොයි වෙලේද කියන්න බෑනේ. මැරෙන්න කලින් හදාගන්න ඕන. අනිත් එක ඔය වයසට ළමෙක් අරන් තමයි හදාගන්න වෙන්නේ. හරි. ඔයාලට ඒ වැඩක් නෑනේ. ළමෙක් හදන්න ඇති මම බලා ගන්නම්කෝ. ටිකට් අරන් ඇවිල්ලා තින්නේ. හරි දැන් මේ වැඩිය කෑ ගහන්න එපා. ඔහොම කේන්ති අරගෙන ගත්තු ටිකට් එක මෙතනම ඇදෙයි. ඊට පස්සේ අපි ඵලයවුගේ ස්පිරිතාල වල ගානේ පොලිසි ගානේ. පරිස්සමට. දහාලේ ඉතින් 100ලත් බලන්නකෝ ඉතින්. ඒකත් සුපිරි. ඊළඟ එකත් බලමු. සීන් එකේද? සීන් එකේ ඉන්නේ. නම මොකද? අභිෂේක් ස්ප්‍රයිට්. ඔය මේ අර මේ දකුණු ඉන්දියානු චිත්‍රපටි නළුවෙක් වගේ. ස්ට්‍රයික් එකක ඉඳලා ආවෙලා වගේ ස්ට්‍රයික් වගේ ස්ප්‍රයිට්. අයි ස්ප්‍රයිට් කියලා දැවෙනවා. ස්ප්‍රයිට් කියන්නේ අර ආත්මය මේ ස්පිරිට්. ස්පිරිට් උතන ස්ප්‍රයිට් දාන් ඉන්නේ. හරි. කියමු. කරන්න පටන් ගත්ත රැප් ආසාවක් හිතේ තිබුණ ලොකු කාලයක්. කොක්කුන්ට ආවන වාර අනන්තවත් තිත්තයටත් එක වාරයක්. ග්‍රහයන්ට බයමන් සුරයක් දාගෙන දෙවියන්ට උනේ නැ බාරයක්. ප්ලැටිනම් රත්තරන් රිදියෝන නැ කරේ සුදුයකට මාල. ආසම දේවල් ආසම විදියට ලැබුණ නැතත් හැමදාම. ආසම මගේ හින පස්සෙන් දුවන්නේ නවතින හැටි වටුණාට. පාවි මගේ හිත සැරිසරන්නේ නැක ලෝක පුරා මහ රැට. අපි හොයන්නේ මෙතන ඊළඟ ලංකාවේ රැප් ස්ටාර්. උතරවා හිතනවාදවා තමයි ලංකාවේ ඊළඟ රැප් ස්ටාර් කියලා. අයිඩියා එකක් කියන්න බෑනේ. හරි එහෙනම් අපි ඊළඟ වටේට යවනවා. දෙවෙනි වටේට. සුපිරි රැප් එක මරු ඊළඟ එකත් බලමු. හෙලෝ සියස් අයියා. හැමදාම හවසට මේ සද්ද ඇහෙනවා. මං ඒත් බැලුවා කවුද මේ ගහන්නේ කියලා. මම තමයි මේ පැත්තේ වෙට කවුද බටරලා ගහන්නේ. මරුනේ ඔය හිල්ලලින් කරන වැඩේ මාරයිනේ. ඇත්තටම මොකද විද්‍යාත්මක පදනම මොකද්ද? කොහොමද මේ ඔය ශාස්ත්‍රයේ මොකද්ද ඔය හිල්ල? මේක ඇවිල්ලා මේ සුසිර වාද්‍ය භාණ්ඩයන්නේ. කියන්නේ මේ පිඹිනේ ඒවා. මේකෙන් පිම්බහම මේකෙන් ඒ හුළඟ ගිහිල්ලා ඒකේ බලෙන් තමයි මේක එන්නේ සද්දේ. ඒක තමයි බටන. හිල්වලින් ගන්න වැඩනේ. මේ ඒක නෙමෙයි මේ. ඔච්චර හිල්වලින් වැඩ ගන්න. දන්නා ලෝකේ තියෙන ලොකුම හිල මොකද්ද කියලා? ලෝකේ තියෙන ලොකුම හිල? ඔව් කියමු බලන්න. ලෝකේ තියෙන ලොකුම හිල. මං ඕවා දන්නේ නැහැ. ඔච්චර හිල්වලින් කොල්ලෝ නැනේ. කොල්ලෝ දැනගන්න නැත්තම් වැඩන්නේ නැනේ. ගමේ ඉන්නවනේ. මං කියන්නම්කෝ දන්නේ නැනේ. ලෝකේ ලොකුම හිල මාරියානා ආගාදී. එන ගැඹුරුයි. ඒක තියෙන්නේ බෑ ඇරිසෝනා ප්‍රාන්තේ ඇමරිකාව ස්ටේට්ස් වල. මම දන්න ඔය හිල් වලින් මටටත් වෙනදායි මම මේක බටනලා මේ පොඩ ඉන්න මේ ඒක නෙමෙයි මේ දන්නවද මේ එක හිලකින් හිල් දෙකක් වහන්න දන්නවද? එක හිලකින් හිල් දෙකක් මන් දන්නවද ඕවා? අපෝ කොල්ලෝනේ අප්පා ගමේ කොල්ලෝ නම දැනගන්න බෑ ජාත්‍යන්තරයට යන්නේ කොහොමද ඕවා දන්නේ නැතුව? හිල් වහන්න ඔව් එක හිලකින් හිල් දෙකක් දන්නේ ඔය ස්ට්‍රගල් කරනවා මේ එක හිලා මේ හිලා මේ හිල් දෙකයි මේ කොහොමද ආතල්නේ nice දැක්කද කොහොමද ජාතල්ලියට ගෙනිච්චා එක හිල දෙකක් නේ එකෙන් මේ 6 7යි එකෙන් මේ හරි මේ ඒක නෙමෙයි නෑ ඒක නෙමෙයි මේකයි ප්‍රශ්නේ මේක ඇලෝසිස් අයියා දන්නවද එක හිලකින් හිල් 7ක් වහන්න දන්නේ නෑ දන්නේ හිල් ඔස්තාර් දන්නේ නෑ එක හිලකින් හිල් 7ක් වහන්න දැන් මෙච්චරලා මට හිල් කර හිටියා
Seven එක hill. හිල්ලකින් yes එක හිල්ලකින් හිල් 7ක් ගහන්න ඇලෝසිස් අයියා දන්නවද නෑනේ මහලු මම දන්නවා, මට මේ කොල්ලලුනේ පොඩ්ඩක් පොරොත්තු එක හිල්ලකින් හිල් 7ක් ඉන්නේ මම මේ බෑනේ කියවන බෑනේ කීෝන විතර බටනක්වත් ගහ ගන්න දෙන්නේ නැහැ මේක අල්ලගෙන Google එකේ කිව්වා මම දන්නේ නැහැ scene එක. දන්නේ නැහනේ එක හිල්ලකින් හිල් 7ක් ගහන්න දන්නේ නැහනේ එදා මල්ලි ඒක. දන්නේ මේ ප්‍රීතට ඔබ ඉන්නකෝ. ප්‍රීත පොඩ ඉන්නකෝ. ඔබ ඉන්නකෝ. කොහොමද අතර මිලතක් වහන්නේ? ඕක අරගෙන ගහගන්නේ පුකේ ලෝක අරන් ගහගනින් පුතේ. ඊළඟ එකත් බලමු. ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබ පෙනේ ප්‍රංශ යුවතියන් හදේ කොනරම් ලිලි මල් සුරම් මීදුමෙන් වහන් මායාවී පායාවී පමවී මායාවී පායාවී පමවී රයින් කඟ කොනින් පෙම් හසුන් නරන් යන්න එන්න මොකක්දෝ හින් කියනනේ තුපියන් අහනවද ඉතින් කියනනේ තුපියන් අහනවද ඉතින් ශ්වේත වර්ණ තරුණියේ ඉදන් ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබ පෙනේ ප්‍රංශ යුවතියන් හදේ කොනරම් ලිලි මල් සුලම් මීදුමෙන් වහන් මායාවී පායාවී පමවී මායාවී පායාවී පමවී මායාවී පාවී. ඊළඟ එකත් බලලිමු. සුබිරියක් වේ.